මොකද්ද මේ වෙන්න යන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපිටම වෙන්නේ? මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙනවද? ඇයි මේ විදිහට මේ වගේ දේවල් කරන්න කියලා හිතනවා සමහරක් වෙලාවලදී. හිතන එක සාධාරණයි. නිවැරදි මූලාශ්‍ර තමන් ඉන්න රටවල් වල රජේවල් වලින් දෙන මූලාශ්‍ර පමණක් භාවිතා කරගෙන තොරතුරු එක්වන්න කිය මතක් කිරීම කරන ගමන් 2026 ජූලි මාසයේ 21 වෙනිදා අද ආයු බොහෝ වේවා සුබ දවසක් හැමෝටම. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වෙන විට මැදපෙත්තේ කලාපයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානය මේ මාසයේ 26 වෙනිදා වෙනකන් తాවකාලිකව කුවේට් රට පැමිණීමේ ගමන් අත්හිටුවා ඇත කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව ජූලි මාසයේ 20 ඉඳලා 26 දක්වා මෙම අත්හිටුවීම බලපැවැත්වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මගින්ට 1979 කියන ශනික දුරකථන අංක සේවාව ලබා ගන්න පුළුවන් කියලා දිනවා. ඒ වගේ තමයි WhatsApp පණිවිඩය තියලා තිනවා 94යි 11යි 777යි 1979 හෝ 94යි 74යි 444යි 1979 කියන WhatsApp අංක දෙක භාවිතා කරන්න කියලා ගුවන් සේවා සමාගම ගුවන් ගමන් යන්න බලන් ඉන්න කට්ටියට දැනුවත් කරලා තිනවා. සමහරක් විට ඔයා ලංකාවට යන්න ටිකට් එක දාගෙන හිටියනම් මේ මාසේ 26 වෙනකන් ඔන්න ෆ්ලයිට් එකේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මම ඊයේ හවස ඔයගොල්ලන්ට පණිවිඩයක් අරගෙන එනවා මගේ අනිත් නාලිකාවේ කුවේට් රටට ෆ්ලයි ඩුබයි, එයාර් ඇරබියා, එමිරේට්ස් වගේ ගුවන් යාන తాවකාලිකව අත්හිටවලා තිනවා. ඉතින් නිරන්තරයෙන් සමහරක් විට ඔයගොල්ලෝගේ ගෙවල් වල වැඩ කරන මගේ වීඩියෝ බලන ඔයගොල්ලෝගේ මාමලා බාබල ඔයාලට ටිකට් එකක් දාලා තියුණා නම් මේ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් නිරන්තරයෙන් ඔයාගේ දුරකථනයට මැසේජ් එකක් එයි. අදාළ ටිකට් ඔෆිස් එකෙන් ඔයගොල්ලෝගේ ගමන කැන්සල් වෙලා නැවත ආවත්කාලින ක්‍රීම් කරනවා ඒවත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා තමයි කියන්නේ. කොහොම හරි මේ වෙන විට ගොඩක් ලාංකිකයන් අතර මේ පුවත ෂෙයා වෙනවා. ඉතින් ඔන්න ඔය විදිය තමයි අද දවසේදී පළවෙනි පුවත හැටියට ඕගොල්ලොන්ට මම අරගෙන එන්නේ. ඉතින් ඒත් එක්කම වගේ කුවේට් හමුදාව විසින් නිකුත් කරපු නිල නිවේදනයකට අනුව නැවත වතාවක් ඉරානය විසින් කුවේට් වලට ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. ඉතින් ආරක්ෂක අංශ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එක්රැස් කරමින් ඉන්නවලු. සිදු වෙලා තියෙන හානිය මොනවද කිසිදු වාර්තාවක් මේ පිළිබඳව සමාජ මාධ්‍යයට මුදා හැරලා නැහැ. ඉතින් වෙනද වගේ හැමෝටම කියන්නේ ආරක්ෂාකාරීව ඉන්න ආරක්ෂක අංශ විසින් නිකුත් කරන උපදෙස් පමණක් පිළිපදින්න කියන එක තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් දැනුවත් වෙලා ඉන්න සමහරක් අවස්ථාවන් වලදී ඔය එක කටකතා නිසා අනවශ්‍ය කලබලවල් අනවශ්‍ය බියවල් ඒව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් පිළිබඳව පොඩ්ඩක් මේ කණෙන් යව වගේ එහෙම ඉන්නකෝ. දන්නවද? ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ගෙවල් වල වැඩ මම හැමදාම කියන්නේ ඔයගොල්ලොන්ට ඔයාලට ගෙදර වැඩ කරගෙන රස්සා කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම් පොඩ්ඩක් නිවුස් එකක් බලලා තියෙන දේ දැනුවත් වෙලා හිටියනම් හරි. මාස වැඩ කරලා පඩිය හම්බෙලා කාලේ ගෙවනවා නම් එච්චරයි වෙන්න ඕනේ. මොකද ඔයා ඉන්න තැන ඔයාට ආරක්ෂිතයි කියන ඔයා දන්නවා. ඒ හින්දා බොරුවට TikTok එකේ අපි දකිනවා සමහරක් වෙලාවදී ඇලර්ට් එක එනකොට වෙන්න ඇලර්ට් එක ඇවිල්ලා මෙන්න ඇලර්ට් එක තව ෆෝන් එකකින් වීඩියෝ කරලා දානවා තමන්ගේ TikTok එකේ එපා කියලා තියෙන්නේ. නැත්තම් මෙහෙට මොකක් හරි ආහසේ මොකක් හරි සුදු පාට එකක් දැක්ක ගමන් ඔන්න ඒක ෆොටෝ ගාලා දානවා එපා කියලා තියෙන්නේ. මේ තමන්ගේ ජොබ් එක තමන්ම නැති කරගන්නවා දන්නවද? ඉතින් අනිත් රට බහරේන් රාජ්‍යයටත් අවස්ථා කීපෙදී ඊයේ ඉඳලා තර්ජනාත්මක සිදුවීම් වාර්තා වෙනවලු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බහරේන් ගුවන්තොටුපළේ රේඩාර් පද්ධතියටත් තර්ජනාත්මක සිදුවීම වුණා. ඉතින් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන්ුත්
විශේෂ පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය කරුණු මොනවද දැනගන්න ඕන නම් තානාපති කාර්යාලය සම්බන්ධ වෙන්න කියලා තියෙනවා. ඉතින් තානාපති කාර්යාලයෙන් තමයි විශේෂ නිවේදනය සමාජ මාධ්‍ය මුදහැරලා තියෙන්නේ. ඒත් එක්කම වගේ බහරේන් ආරක්ෂක අංශ විසිනුත් නිවේදනය කරලා තියෙනවා. රජයේ මූලාශ්‍ර හරහා ලැබෙන තොරතුරු යාවත් කාලනිකම් එක ඉන්න. මොකද අනවශ්‍ය දේවල් කටකතා විශ්වාස කරන්න එපා. බාහිරින් රාජ්‍යයටත් වරෙන් වර ඊයේ සිට සයිරන් නාද වුණා කියන පුවත සමාජ මාධ්‍යයේ මේ වෙනකොට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් සෞදියත් එක් සිද්ධියක් වාර්තා වෙනවා. පොලිස් සටන්කාමීන් විසින් සෞදියට එන නැව් මාර්ගය අවහිර කිරීමක් පිළිබඳ පුවතක් සමාජ මාධ්‍යයේ මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඉතින් සෞදි රාජ්‍ය විසින් මේකට පිළිතුරු සපයලා තියෙන මේ වෙලාව වෙනකොට ඉතින් මැදපෙරදිග කලාපයේ හැම රටකම වගේ මේ වෙනකොට ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඉස්සර ලංකාවේ කිව්වට පස්සේ ලොකු පිළිගැනීමක් තියෙන මේ රටවල. දන්නවද? දැන් සෙලානිද කියලා අහලා පොඩ්ඩක් අර ගණන් ගන්න නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එක දිගට වාර්තා වුණොත් ඒ තියෙන ටිකත් නැති වෙනවා. මොකද ඉස්සර සිලානි කිව්වට පස්සේ ගෙදරක වැඩට ආවත් පාරදිප්පති හම්බුණත් නැත්නම් කොයි දෙයක් හම්බුණත් ලොකු පිළිගැනීමක් තිබුණා. හැබැයි මේ දැන් ඇහෙන දකින්න කරන දේවල් නිසා සමහරක් උන් කිසිම ඉස්සරහට කොතනද වැටෙන්නේ කියන තැන අපි දන්නේ නැහැ. මොකද ඊයේ දවසේ වාර්තා වෙච්ච සිද්ධිය ලංකාවේ කට්ටිය දෙන්නේ අත්අඩංගුවට ගන්නවා මේ රටට නීති විරෝධී තහනම් ද්‍රව්‍ය නේද? ඔයගොල්ලෝ දන්නව මොනවද කියන්න ගෙන්වලා තියෙනවා. තැපැල් මාර්ගයෙන් තමයි ගෙන්නලා තියෙන්නේ. එක්කෙනෙක් ගෙනහැල්ලා තව කෙනෙකුට දෙන්න ප්ලෑන් කරගෙන ඉඳලා තියෙනවා. පළවෙනි කෙනාව අත්අඩංගුවට ගන්නවා. පළවෙනි කෙනා හරි මාර්ගයේ දෙවෙනි කෙනාවත් අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේවා අපේ උන් දන්නේ නැද්ද? මේවා අපේ උන් බබ්බුද මෙහෙ ඉන්නේ? දන්නවද? මේවා මේ රටවල වලින් තහනම් කරලා කියලා දන්නේ නැහැ. මේ රටවල වලින් දෙන දඬුවම් දන්නේ නැහැ. මත්ද්‍රව්‍ය වලට උපරිම දඬුවම් මරණ දඬුවම් කියලා දන්නේ නැහැ. මේවා නොදැන දුම් මේ දේවල් කරන්නේ නෑනේ. ධනකරණේ කරන්නේ නේද? ගෙදරක වැඩ කරනවා නම් ගෙදර බාබට හොරා මාමට හොරා ගෙදර වාහනේම එක එක බලු වැඩ කරන 70ක් මෙහෙ ඉන්නවා. හරිද? ඉතින් මේවා කතා කරන්න ගියොත් අපිට ඇඟිල්ල දික් වෙයි. නමුත් ඉතින් කවුරු හරි මේ වගේ කාලකන්ණි වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නම් කරන්න එපා මචං. උඹලා ඔය කරන එක දෙයක් නිසා මුළු රටක් දන්නවද? මුළු රටක් අපහසුතාවයටපත් වෙනවා. උඹලා දන්නවනේ මේ ඇවිල්ලා ලංකාවේ මෙහෙට ගොඩාක් මිනිස්සුන් එවන්නේ මොකටද? ගෘහසේවයටනේ. ඔය හොඳ ජොබ් වලට එන පිරිස අඩුයි මචං. ඒ හින්දා මේ ගෙවල් වලට එන මිනිස්සු හරි අමාරුවෙන් තමයි රැකියාව කරන්නේ. මොකද ඔය දාන හැම මැසේජ් එකක්ම හැම පුන්තූරයක්ම මේ ගෙවල් වල මිනිස්සු බලනවා. එතකොට රියදුරෙක් නිවාඩුවක් යන්න ඉල්ලුවත් ඔබ යන්නේ මේකට, ඔබ යන්නේ අරකට. ප්‍රශ්න වාහනේ අරගෙන කොහේ හරි යන්න ඇදුවත් යන්න එපා. ඒ දන්නවද? සමහර ඩ්‍රයිවර්ලා කරලා තියෙන වැඩ නිසා ඒ වගේ දේවලුත් වෙලා තියෙනවා. ගෙදර මාමාගේ බාබාගේ වාහන අරගෙන අනවශ්‍ය දේවල් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ විදුලි බබළු 10ක සහ A4 ප්‍රමාණවල තමයි මේගොල්ලෝ ගෙනහැලා තින්නේ. ඉතින් මේගොල්ලොන්ට නිසි දඬුවම් ලැබෙයි. ආරක්ෂක අංශ විසින් මේ දේවල් තවදුරටත් සොයා බලනවා කියන පොත් තමයි සටහන් වෙන්නේ. කරන්න එපා කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. අද දවසේදී ඔන්න ඔය විදිහ තමයි මැදපෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව උදෑසන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. පට්ට රස්නේ දවසක්. ඔයගොල්ලෝ දන්නවද? මම අද පාන්දර 4:45ට නැගිටලා ඔක්කොම වැඩ ඉවර කරලා තමයි මේ වීඩියෝ එක දැන් කරන්නේ. දැන් වෙලාව වීඩියෝ එක කරලා එනකොට 9:22යි. හරිද? එහෙනම් පරිස්සමින් ඉන්න. උත්සාහයි හැමෝටම.